අපි බලමු 2023 A-level paper එකේ 7 වෙනි ප්‍රශ්න මේකේ දීලා තියෙන්නේ වැරදි වගන්තිය තෝරන්න කියලා. අපි බලමු මුලින්ම පළවෙනි වගන්තිය. සම ඉලෙක්ට්‍රෝනික ඒක පරමාණුක අයනවල න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙන විට ආයනික අරයන් අඩු වේ. සම ඉලෙක්ට්‍රෝනිකයි කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. එතකොට ඒක පරමාණුක අයනවල න්‍යෂ්ටික ආරෝපණය වැඩි විට ආයනික අරය අඩු වේ. ඒ කියන්නේ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා ධන ආයනයක් හදනකොට අරය අඩු වෙනවා. එතකොට මේ ධන ආරෝපණය වැඩි වෙන්න තව තවත් මේකේ අරය අඩු වෙන එක තමයි වෙන්නේ. එතකොට මේකේ දීලා තියෙනවානේ ආයනික අරයන් අඩු වෙනවා කියලා ආරෝපණය වැඩි වෙනකොට. එතකොට ඒ උත්තරේ හරි. ඊළඟ වගන්තිය සියලුම පරමාණු අතරින් කුඩාම පරමාණුව හීලියම් වේ. එතකොට අපි දන්නවා කාණ්ඩයක් දිගේ පල්ලෙහාට යනකොට ශක්ති මට්ටම් ගන්න වැඩි වෙනවා. එතකොට හරයත් වැඩි වෙනවා. අපි මේකට කියනවා නිවාරක ආචරණය කියලා. එතකොට ආවර්තයක් ගත්තොත් ආවර්තයක් දිගේ වමේ ඉඳන් දකුණට යනකොට අරය අඩු වෙනවා. මේකට හේතු වෙන්නේ සඵල න්‍යෂ්ටික ආරෝපණය. අපිට එතකොට කියන්න පුළුවන් හයිඩ්‍රජන් හීලියම් ගත්තාම ඒකේ එකම ආවර්තයක් නිසා ඒකේ වමේ ඉඳන් දකුණට යනකොට අරය අඩු වෙන නිසා අඩුම අරය තියෙන හීලියම්ට කියලා. ඊළඟ වගන්තිය බලමු. සෝඩියම් ප්ලස් අයනයෙහි අරය ලිතියම්හි පරමාණුක අරයට වඩා විශාල වේ. එතකොට අපි දන්නවා එකම ශක්ති මට්ටම් ගණනක් සහිත ධන අයනයක් උදාසීන පරමාණුවක් ඍණ අයනයක් තිබ්බොත් ඒ වගේ අරය විචලනය වෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ධන අයනයකට වඩා උදාසීන පරමාණුවක අරය වැඩි, ඊට වැඩිය ඍණ අයනයක අරය වැඩි. එතකොට අපිට මේකේ දීලා තියෙන සෝඩියම් ප්ලස් ගේ අරයට වඩා ලිතියම් ගේ පරමාණුක අරය වැඩි. එතකොට අපිට කියන්න පුළුවන් සෝඩියම් ප්ලස් වලට වඩා ලිතියම්ගේ අරය වැඩි නිසා මේ පිළිතුර වැරදි කියලා. ඊළඟ වගන්තිය ලිතියම් අයඩයිඩ්, පොටෑසියම් අයඩයිඩ් සහ පොටෑසියම් ෆ්ලෝරයිඩ් අතරින් පොටෑසියම් ෆ්ලෝරයිඩ් වැඩිම අයනික ලක්ෂණ පෙන්වුම් කරයි. එතකොට ආයනික ලක්ෂණ සඳහා බලපාන සාධක දෙකක් තියෙනවා. එකක් තමයි කැට ආයනවල ද්‍රවීකාරක බලය, අනිත් එක ඇනායනවල ද්‍රවණශීලීතාවය. එතකොට ද්‍රවීකාරක බලය අඩු වෙනකොට සහ ද්‍රවණශීලීතාවය අඩු වෙනකොට ආයනික ලක්ෂණ වැඩි වෙනවා. එතකොට අපිට දීලා තියෙන උත්තර වලින් අඩුම ද්‍රවීකාරක බලයක් තියෙන පොටෑසියම්ට, ඒ වගේම අඩුම ද්‍රවණශීලීතාවයක් තියෙන ෆ්ලෝරින්ට. එතකොට ඒකේ තමයි ආයනික ලක්ෂණ වැඩිම. එතකොට මේකේ කියලා තියෙනවානේ KF ගේ ආයනික ලක්ෂණ වැඩි කියලා. ඒ උත්තරේ හරි. ඊළඟට උච්ච වායු අතරින් සෙනෝන් වලට ඉහළම තාපාංක ඇත. එතකොට උච්ච වායු වල තාපාංකයට බලපාන්නේ ලන්ඩන් අපගින්න බල. අපි බලමු දැන් උච්ච වායු මොනවාද කියලා. හීලියම්, නියෝන්, ආගන්, ක්‍රිප්ටන්, සෙනෝන්, රෙඩෝන්. එතකොට කාණ්ඩය පල්ලෙහාට යනකොට ශක්ති මට්ටම් වැඩි වෙනවා. ඒ වගේම අරයත් වැඩි වෙනවා. තව මෞලික ස්කන්ධය වැඩි වෙනවා. එතකොට මෞලික ස්කන්ධය වැඩි වෙන තරමට තාපාංක වැඩි වෙනවා. එතකොට අපිට කියන්න පුළුවන් උච්ච වායු වල කාණ්ඩය දිගේ පහළට යනකොට තාපාංකය වැඩි වෙනවා. ඒ වුණාට සෙනෝන් වල නෙමෙයි තාපාංකය වැඩිම. ඊටත් පහළින් තව මූලද්‍රව්‍ය තියෙන නිසා සෙනෝන් වලට වඩා තාපාංකයේ ඉහළ මූලද්‍රව්‍ය තියෙනවා.